බින්දු දෙකක් වගේ දාමු අපි මේ පැත්තට. දාලා බලපුවම මොකක්ද වෙන්නේ කියලා. අපි තුනක්ම දාමු. මම මේ උඩට ආව පොඩක් පූල් එකේ මේ ක්ලෝරින් එකයි pH එකයි චෙක් කරන්න යාළුවනේ. මේ ඊට පස්සේ මට පොඩක් මම හිතුණා මේ ඔයාලටත් පොඩ්ඩක් පෙන්නන්න කොහොමද චෙක් කරන්න කියලා. අතනම් පොඩක් අවුව සැරයි. අපි බලමු. ඔතන හොඳට පායලා තියෙන්නේ. වතුරත් අවුලක් නෑ. අපි බලමු යාළුවනේ. මගේ ළඟ තියෙනවා කිමිකල් දාන්න ඕනේ කිමිකල් බොටල් දෙක. ඊට පස්සේ ටෙස්ට් කිට් එක තියෙනවා. අපි ගමු ටෙස්ට් කිට් එක. මේකෙන් තමයි යාළුවනේ චෙක් කරන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕනේ වතුර ඇතුළට සාමාන්‍යයෙන් අඩියක් විතර මේක මේ මෙන්න මේ උඩ මේවා පියන් දෙක වහගෙන මේක දාන්න ඕනේ අඩියක් විතර මේ පූල් එකේ ඇතුළටලා. ඊට පස්සේ ඇතුළෙන් තමයි යාළුවනේ ගන්න ඕනේ වතුර. ඇතුළෙන් අරගෙන ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන කට්ට දෙකක් තියෙනවා. මෙන්න මේ කට්ට දෙක ගාවට එනකම් මේ වතුර ටික අපි අඩු කරන්න ඕනේ. හරි යාළුවනේ මං අඩු කරගත්ත මෙතන කට්ට දෙකට එනකම් වතුර ඔයාලට පේනවා. ඊට පස්සේ අපි මේක අරගෙන යන් ඇතුළට. මේකෙන් ඊට පස්සේ අපි දාමු බින්දු දෙකක් වගේ දාමු අපි මේ පැත්තට. දාලා බලපුවම මොකක්ද වෙන්නේ කියලා. අපි තුනක්ම දාමු. ඊට පස්සේ ක්ලෝරින් ටෙස්ට් කරන එකෙමුත් අපි දාමු බින්දු 3ක් විතර. ඊට පස්සේ මේකේ තියෙන මෙන්න මේ පියන් දෙකෙන් මේක අපි වහන්න ඕනේ. වහලා හොඳට මේක මේ වගේ ෂේක් කරන්න ඕනේ. ඊට පස්සේ වලට පේනවා යාළුවනේ මේකේ කලර් එක අපි බලමු. මේක මම ඇතුළට ගෙන මෙන්න මේ සුදු පාට මේ වගේ බිත්තියක් හරි මොකක් හරි තියෙන්න ඕනේ. පේන්නේ නැත්තම් මේකේ පාට එක පාට පේන්න ගන්නවා. ඔයාලට පේනවා මේකේ ක්ලෝරින් නම් මදි. මම ඊරෑ දැන් මේ ක්ලෝරින් මදි. එතකොට ක්ලෝරින් ටිකක් ඇඩ් කරන්න ඕනේ. ආයේ මේකේ pH එක නම් මම හිතන ideal level එකේ තමයි තියෙන්නේ. pH එක නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. ක්ලෝරින් නම් මදි. ඔයාලට පේනවා මෙතන මේ 4.6 ඒ කලර් එක වගේ තමයි. ඔයාලට පේන කලර් එක පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මට නම් පේන්නේ 4.6. තා පොඩ්ඩක් විතර මේක දුඹුරු පාට වගේ වුණොත් එimhe සෝඩා ඇෂ් ඇඩ් කරන්න ඕනේ. මම හිතේ ගන්න අවුලක් නැහැ. ක්ලෝරින් නම් හැබැයි මදි. ක්ලෝරින් ටිකක් ඇඩ් කරන්න ඕනේ. හරි යාළුවනේ. ඔච්චරයි බලන්න තියෙන අපිට. එතකොට මේක දැන් pH එක හිතන්නකෝ මෙතන මේ වැඩි වෙලා තිබ්බා කියලා මේ සාමාන්‍ය 8.2කට වගේ තිබ්බොත් එහෙම අපි HCl ඇඩ් කරන්න ඕනේ pH එක බස්සන්න ආයි ඇසිඩ් එක. මීට කලින් වීඩියෝ එකක මම පෙන්නුවා MaCHL ඇඩ් කරන හැටි පූල් එකට. ඊට පස්සේ pH එක මෙහෙම අඩු වෙලා තිබ්බොත් එහෙම ගොඩක් ඒ කියන්නේ 7.2කට වඩා අඩු වුණොත් එහෙම සෝඩා ඇෂ් ඇඩ් කරන්න ඕනේ. මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇඩ් සෝඩා ඇෂ් මෙතන ඇඩ් කියලා තියෙනවා 6.8කට අඩු වුණොත් නම් ගොඩ ඇඩ් කරන්න ඕනේ. උඩට ගියොත් එහෙම ඇඩ් ඇසිඩ් කියලා තියෙනවා. ඔයාලට පේනවා ideal level එක තමයි සාමාන්‍යයෙන් 7.2 ඉඳලා උඩට යනකම් 7.5 6 7 වගේ තමයි ideal level එක.
ඒතර මේ පැත්තෙමුත් ක්ලෝරින් තියෙන ඕනේ සාමාන්‍යයෙන් අයිඩියල් නම් 1 ඉඳලා 1.5 වගේ යනකම්. දැන් මේකෙන් නම් අඩුයි 0.3 තියෙන්නේ. ක්ලෝරින් ඇඩ් කරන්න ඕනේ අද. හරි යාළුවනේ එච්චරයි. හරි යාළුවනේ ෂෝට් වීඩියෝ එකක් මම ගෙනාවේ. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. එනත තව වීඩියෝ එකක් හම්බෙමු. බයි.